බණ්ඩු. විජය. බර වැඩක් වගේ. ඔව් මචං. මම මේ අපේ කර්මාන්ත ශාලාවේ අලුත් සොයා ගැනීමක් කරා. ඒ මොකද්ද බා? ඔබ කියන්නේ මම මේ හෙල්මට් එක හැදුවා නවීන තාක්ෂණික. ඔබ කියන්නේ මේ හෙල්මට් එක දාලා යනකොට පොලිසිය පේන තෙක් මානක ඉන්නවනම් මේ දෙපැත්තේ තියෙන මෙන්න මේ ඇන දෙක හරහා මේ සිග්නල් දෙක හරහා ඔබට කෙලින්ම පේන්න සලස්වනවා පොලිසියෙන් ඉන්නවා කියලා. නෑ. ඔව්. එතකොට ඔබ දැනගන්න ඕනේ ෂේප් එකේ හොර වැඩක් නම් කරන්නේ මාරු වෙලා යන්නේ. සා. ආව්. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් පොලිසියෙන් මග ඇරලා අපිට ඉතින් ඕන හොර වැඩක් කරන්න පුළුවන් මේක හරහා. නෑ ඒක මරුනේ බා. ඔව්. 1000ක් දීපන්. ඉතින් වැල්දාදීම ඔබ මේක අරන් ටෙස්ට් කරාංග බොරු නම් කියන්නේ වැල්දාදීම. සිරාවට? ඔව්. අහුවෙන්නේ නෑ? බදාගෙන ගිහිල්ලා බලංග මමනේ කියන්නේ. හරි. මේ පොඩේ ඉඳපන්. තේ එකක් බිල බලන්න. පුතේ. තේ එකක් ගේන්න. Thank you පුතා. Iya maju. A few moments later. අනේ බණ්ඩයියේ මේ බොරු බයිලා ගහන්නේ බාබා. ඇයි බොරු බයිලා? මොනවාද බොරු බයිලා? පොලිසියෙන් අල්ලගත්තනේ. මේක දාගෙන ගිහලා කොහෙවත් සිග්නල් එකක් ආවේ නැහැ ඔළුවට. වෙන්න බෑ. රුපියල් 1000කුත් දීලා බොරුවට රුපියල් 2000ක දඩේකුත් කෑවා. රුපියල් 2000ක දඩයක් කෑවා? මට කියවන්කෝ කොතනදද මේක වුනේ? මේ මෙතන හන්දින් හරගෙන පොලිසියෙන් හිටියනේ. ඔබ පොලිසියෙන් ඉන්නව දැක්කද? ඔව්. හරිනේ. මම ඔබට පැහැදිලිවම කිව්වා පොලිසියෙන් පේන දෙක් මානක හිටියොත් මේකට සිග්නල් වදින්නේ කියලා. ඉතින් මේක සිග්නල් එක වැඩ කරලා ඔබ දැකලානේ පොලිසියෙන් ඉන්නවා. ඒක මාර කතාවක් නේ බණ්ඩයියා. පොලිසියෙන් ඉන්නවා දැකලා සිග්නල් එක උඹට ආවනේ. ඔව්. උඹ එතකොට දැනගන්න ඕනේ පැනලා දුවන්න. නැත්තම් බයික් එක අරගෙන යන්න ඕනේ යන්න. ආයි පොලිසියෙන් ගාවට ගියාවද ඒකටයි. බාඩු වැඩ. කතාවක් නේ. මෙයා කියන්නේ. බාඩු වැඩනේ නිකන් ඉඳන් විජේ. බාඩු වැඩ. එයාගෙන මගුල. බොරුවට සිග්නල් එනවා කියලා. එන සිග්නල් එකක් නෑ. බොරුවට රුපියල් 1000කුත් නෑ මගේ දැන්. ආයනා බා යන්න. හෙලෝ. වැදුනත් කුඩු වෙන හෙල්මට් කම්පැනියද? තව හෙල්මට් 1000ක් ගන්න. ඔව් හෙල්මට් 1000ක්.